ඔන්න දැන් බලන්නකො මේ ගෝවා ගෙඩිය නැට්ට කැපුවට පස්සේ මේ ගෝවා ගෙඩිය බොයිල් වෙලා එනකොට අපිට වෙනම කොලේ බේරලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් අපිට මේ ගෝවා කොලේ අර බොයිල් වෙලා එනකොට මේක අපිට ගලව ගන්න පුළුවන් වෙනවා එක එක කොලේ. ඒක ගලවලා දාන්න අපිට සීතල කූල් වතුර එකක් ඕන වෙනවා. ඔන්න දැන් මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මේ අපි හාල් ටික හොදලා පොඩ්ඩක් පෙඟෙන්න තියලා තියෙනවා. මේ අරන් තියෙන්නේ මසරි රයිස් කියලා මෙහි කියන්නේ. ලංකාවේ නම නම් දන්නේ මේකට තව කියනවා ඊජිප්තු රයිස් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා පැකුදෝනිස්. ලංකාවේ කියන නම නම් මන් දන්නේ. මේ ඒකෙන් කොළ ටිකක් කපාගෙන තියෙනවා. මිංචි කොළ ටිකක් කපාගෙන තියෙනවා. තව තියෙනවා කොත්තමල්ලි කොළ ටිකක් පොඩියට කපාගෙන. ඊට පස්සේ මෙතන තියෙනවා තක්කලි පොඩියට කපලා ලූණුත් ඒ වගේම පොඩියට කපලා. මෙතන තියෙනවා කොත්තමල්ලි කුඩු තියෙනවා. කරි පවුඩර් තියෙනවා. කහ කුඩු ගම්බිරිස් කුඩු සූදුරු කුඩු පොඩ්ඩකුත් අරන් තියෙනවා. ආයේ තියෙනවා ලුණු. ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ඉඟුරු පේස්ට් එක. මේ තියෙන්නේ මෙහි තියෙනවා මේ තක්කලි සෝස් කියලා පේස්ට් එකක්. ඒකෙන් ටිකක් අරන් තියෙනවා. මෙතන තියෙන්නේ ඔලිව් ඔයිල්. මේ ටික තමයි දැන් අපිට මේ කෑම එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. මේ අරාබි රටවල කෑම කියන්නේ ගොඩක් රස කෑම. මොකද ඒකට අපි අනිවාර්යයෙන්ම මේ රටේ කෑම වලට දෙහි එකතු කරනවා. එතකොට ඒක ගොඩක් රසයි. මේ තියෙන්නේ දෙහි ගෙඩි දෙකක ඉස්ම ටික. මේ ඒ කියන්නේ අපි කෑම එකක් හදනකොට පොඩ්ඩක් බලන්න ඕනි. රස අණුව ඊට පස්සේ ඒකේ තියෙන ගුණදායී බව පෝෂණය මොනවාද තියෙන්නේ හැමදේම බලලා තමයි අපි කෑම එකක් හදනකොට හදන්න ඕනි. ඉතින් අපි දැන් මේකට මේ ඔක්කොම ටික අපි එකට එකතු කරගන්න ඕනි. ඔන්න දැන් අපි ඉස්සල්ලාම හාල් ටික වතුර ටික පෙරාගෙන මේ තියෙන්නේ. ඒකට මේ මිංචි කොළ, කොත්තමල්ලි කොළ, බැකුදූනිස් කියන ඒ ටික ඔක්කොම දැන් මේකට එකතු කරනවා. ඊට පස්සේ මේ තක්කලි ලුණු ඒ ටිකත් මේකට එකතු කරනවා. මේ තක්කලි පේස්ට් එකෙන් ටිකක් මේකට එකතු කරනවා.
ඔයිල් එකනොත් ටිකක් මේකට එකතු කරනවා. ඊටු ටික තියා ගන්නවා. අපි ඉතින් මම මේකට කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. තව අපි මේකට මේ දෙහි ගෙඩි තුනේ යුසත් එකතු කරනවා. සුදු ලුණුත් එකතු කරනවා. ඊට පස්සේ මේක අපි හොඳට අනා ගන්න ඕනේ. ඔන්න අපි ගෝවා කරවලට බත් දාලා උතන අරාබි යේ තියෙන ඒ රෙසිපිය ඔන්න දැන් ඔතලා තියෙන්නේ. මේක ඉතින් දැන් අපි ෆ්‍රීසර් එකට දාලා තියලා ඊට උදේට තමයි තම්බන්න ගන්නවා. ඔන්න වලදක් ලිපේ තියලා ඒකට පොල් තෙල් පොඩ්ඩක් දාලා ඒකට අපි දානවා මෙහි තියෙනවා මේ තක්කාලි පේස්ට් එක. ඒකෙන් කාලක් විතර දාලා ඉන්න හොඳට පොඩ්ඩක් කලවම් කරන්න ඕනේ. ඒකටම සූතුරු කුඩු තියෙනවා හැන්දක්. ඒකත් ඒකටම එකතු කරනවා. ඊට පස්සේ තියෙනවා කැරට් අලයක් රවුමට කපාගෙන අල කෙටිය රවුමට කපලා ලොකු ලූණු ගෙඩියකුත් රවුමට කපලා තියෙනවා. සුදු ලූණු ගෙඩි දෙක තුනකුත් තියෙනවා සුද්ධ කරලා. ඊට පස්සේ අපි දැන් මේකට මේ ටික යටට අහුරන්න ඕනේ. මේ තියෙන්නේ අපි දැන් ඔතාගත්ත මේ ගෝවා කලවලට බත් දාලා ඔතාගත්ත එක.
ඊට පස්සේ අපි දැන් මේකත් මේ වලදේ අඩියට අහුරන්න ඕන. ඔන්නෝම අහුරු ගන්නවා. මේ තියෙන්නේ අපි සියඹලා මේ සැහැන් දෙකට වතුර වීදුරුවක් දාලා ඒකට ලුණු පොඩ්ඩකුත් එකතු කරලා මේ දිය කරගත්ත මේ පේස්ට් එක තියෙන. දැන් මේක පෙරා ගන්න ඕනේ අපි. මේ අහුරගත්ත ගෝව කොළ ටික ඒක උඩින් මේ වගේ අපි බර හිටින්න ලොකු සාමාන්‍ය පිඟන් දෙකක් නමනවා. නමලා ඉවර වෙලා මේ සියඹලා මිශ්‍රණය ඒකට එකතු කරනවා. ඊට පස්සේ මෝඩියෙන් වහලා මේක පැය කාලක් වැඩි ගින්දරේ තැම්බෙන්න තියෙනවා. ඔන්න දැන් ගෝව කොළ වලට බත් දාලා උතපු එක හරි ගිහිල්ලා තියෙන්නේ. මේක දැන් අපි පිඟානකට වළඳ අනිත් පැත්ත හරවලා ගන්න ඕනේ. එහෙනම් යාළුවනේ ආයෙත් අපි අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම ආදරෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි.